හැමෝටම ආයුබෝවන්. අද 7 වසර ළමයින්ගේ බෑකප් පේපර් නම්බර් 1 තමයි සාකච්ඡා කරන්න හදන්නේ. පේපරේ ගැන කිව්වොත් එහෙම පේපරේ පළවෙනි ප්‍රශ්න 10කුයි දෙක කොටසින් අමාරු ප්‍රශ්න දෙකකුයි තමයි දාලා තියෙන්නේ. වැඩි වෙලා ගන්න නැතුව අපි එහෙනම් වැඩි සාකච්ඡා කරලා දාමු. අපි පළවෙනි ප්‍රශ්නේ අපේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 450කුයි මිලිග්‍රෑම් 450ක් ගන්න මිලිග්‍රෑම් වලින් සොයන්න. ඒ කියන්නේ සම්පූර්ණ ගාන මිලිග්‍රෑම් වලින් සොයන්න. ඉතින් මේ බලන්න අපි දන්නවා එක ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් වලින් ගත්තොත් 1000 නේද? එක ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් වලින් ගත්තොත් 1000. ඉතින් ග්‍රෑම් එකක් මිලිග්‍රෑම් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඒ ග්‍රෑම් වලින් තියෙන එක්කෙනා 1000න් වැඩි කරන්න ඕනේ. මිලිග්‍රෑම් වල තියෙන එකක් ග්‍රෑම් කරනවා නම් මේ මිලිග්‍රෑම් වල තියෙන එක්කෙනා 1000න් බෙදන්න ඕනේ. හරි මේ බලන්න. අපිට මෙයා මිලිග්‍රෑම් වෙලා ඉන්නේ. එයා ඉන්පුට් වෙනස් කරන්න ඕනේ. මේ ග්‍රෑම් 5 තමයි මිලිග්‍රෑම් කරගන්න ඕනේ. ඉතින් මේ ග්‍රෑම් 5 මම මිලිග්‍රෑම් කරන්න වැඩි කරනවා 1000න්. මෙයා 1000න් වැඩි කළා මේ 450ත් එකතු කරාට පස්සේ මට සම්පූර්ණ මිලිග්‍රෑම් ගාණක් ගන්න පුළුවන්. 1000න් වැඩි කරාම උත්තරේ 5000යි. 5000ට එකතු කරනවා 450ක්. අවසාන උත්තරේ 5450යි මිලිග්‍රෑම් වලින් එනවා. එහෙනම් මෙන්න මෙහෙම තමයි අවසාන උත්තරේ ගන්න. බලන්න දාගන්න ඉක්මනට. හරි. දෙවෙනි ප්‍රශ්නේ එහෙනම්. මේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ. අපිට දෙවෙනි ප්‍රශ්නේ එක වචනයක අකුරු ටිකක් දීලා ඒ අකුරු කුලක එක වෙන් රූපයක දක්වන්නලු. මේ බලන්න. මේ දින වචනේ. හරි. මෙන්න මේ වචනේ අකුරු කුලකයක වෙන් රූපයක දක්වන්න. කුලකයක මෙහෙමනේ. මෙන්න මෙහෙම තියෙන අවයව ආකාර තුනකින් දක්වන්න පුළුවන්. කුලකයක අවයව ආකාර තුනක් දක්වන්න පුළුවන්. ඒකෙන් වෙන් රූපයක් කියන්නේ එක ආකාරයක්. මම දැන් මේක පේපර් යන්නේ ඔක්කොම කියලා දෙන්නේ නැහැ. අවශ්‍ය දේ විතරක් කියලා දෙන්න. මේ බලන්න වෙන් රූපයක් අපි දක්වන්නේ හැමතිස්සෙම ඉලිප්ස් එකකින්. ඒතකොට ඉලිප්ස් එකක් ඇඳලා මේකේ තියෙන දත්ත ටික මේකට දාගන්න ඕනේ. මතක තියාගන්න මේකේ තියෙන අවයව දාද්දි මේකට එක අවයවයක් දාන්නේ එක පාරක් විතරයි. මේ බලන්න W නම් W ඊළඟට A අකුර නම් A අකුර T නම් T. දැන් T දෙපාරක් තිබ්බා කියලා මෙතන T දෙකක් දානවද? නෑ. එක T එකක් විතරයි දාන්නේ. ඊට පස්සේ A දෙපාර දැන් ඒකක් දාලා තියෙන ආයෙ මෙතන A හිටියා කියලා දාන්නේ නෑ. එකම අවයවයක් එකපාරයි දාන්නේ. එකම අවයව දෙපාරක් දැම්මොත් වැරදි උත්තරේ. ඒතර මේ වෙන් රූපයක කුලකයක් දක්වනවා. කුලකයක වෙන් රූපයක් දක්වනවා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් දක්වන්න ඕනේ. තේරුණාද? ඉක්මන දාගන්න. හරි අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන කියන්නේ වර්ෂ කාලේ පාඩනේ. මේ බලන්න. අපිට කිස් වර්ෂ 2025 කියන වර්ෂය දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ එයාගේ දශකය. ඊළඟට අහනවා එයාගේ සියවස. මේ බලන්න මොකක්ද මේ දශකයක් කියලා කියන්නේ? ළමයි දශකයක් කියන්නේ අවුරුදු 10ක කාල පරිච්ඡේදයක්. අවුරුදු 10 කාල පරිච්ඡේදයක් තමයි දශකයක් කියලා කියන්නේ. සියවසක් කියන්නේ අවුරුදු 100ක කාල පරිච්ඡේදයක්. මෙහෙමයි කරන්නේ.
දැන් 2025 ගත්තාම මතක තියාගන්න මම මේ කියලා දෙන්නේ පාඩම නෙමෙයි. ගාන හදන විදිය. මේවන් 2025 කියන එක්කෙනා ගත්තාම එයාගේ දශකය හොයාගන්නේ මුල් ඉලක්කම් 3 ගන්නවා. හරිද? මුල් ඉලක්කම් 3 අරගෙන එයාට එකතු කරනවා එකක්. එතකොට අපි මෙතන උත්තරේ එනවා දශකය 203ක් කියලා. ඒ වගේම සියවස ගන්නේ තියෙන වර්ෂය ලියාගත්තා මුල් ඉලක්කම් දෙකම අයින් කරාම ඉතුරු වෙන එක්කෙනාට එකක් එකතු කරන්න. දැන් මෙතන 23යි කියලා එනවා. ඉක්මනට ඒක දාගන්න. ඉක්මනට දාගන්න. හරි. දැන් අපි ඊළඟ අපි කියන්නේ මේ කතාවක් කියනවා මේ වන්න. හතරවෙනි ගාන කියන්නේ මීටර් 1යි සෙන්ටිමීටර් 20ක් දිග තඹ කම්බියකින් සෙන්ටිමීටර් 15 කැබලි කීයක් කපාගත හැකිද? අපෙන් අහන මෙච්චරක් දිග කම්බියකින් මේ වගේ කැලි කීයක් කපන්න පුළුවන්ද කියලා. අපි මොකද කරන්න ඕනේ? සම්පූර්ණ කම්බිය දිග මේ එකකෙම හදාගන්න මුලින්ම. ඉතින් මෙයා සෙන්ටිමීටර් මීටර් දෙකකින් ඉන්නවනේ. එතකොට මුලින්ම ඔයා කරන්නේ ඔයා මේ සම්බන්ධය අරන් ඉන්න ඕනේ. 1 මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් සෙන්ටිමීටර් 100ක්. ඉතින් මම දන්නවා එහෙනම් මෙයා සම්පූර්ණ 1 මේකට ගත්තොත් 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 100ක්. ඒ කියන්නේ 1 වැඩි කිරීම 100. ධන 20. 1 වැඩි කිරීම 100 ධන 20. එතකොට එකවරක් 100 100ම තමයි 100ට 20ක් එකතු කරාම උත්තරේ 120යි සෙන්ටිමීටර කියලා එනවා. ආයා මේ කම්බිය සම්පූර්ණ දිග 120යි. එහෙනම් මං කැබලි ගාන ගන්න මොකද කරන්නේ? කැබලි ගණන සමානයි මම මේ 120 බෙදනවා කීයෙන්ද? සෙන්ටිමීටර් 15. එතකොට මට එනවා ලස්සනට උත්තරයක්. සෙන්ටිමීටර වලට කැපෙනවා. 12ට 3 ඒවා 4යි 15ට 3 ඒවා 5යි. 45න් බෙදුවම කැබලි 8යි කියලා එනවා. තේරුණාද වැඩි? මේ බලන්න හරිම ලේසි වැඩක් කරේ අපි. මේ බලන්න අපි හරිම ලේසි වැඩක් කරේ. මේ බලන්න සෙන්ටිමීටර් 120 සෙන්ටිමීටර් 15න් බෙදලා 40 බෙදුවා 5න්. උත්තරේ කීයද? 8යි. කියන්නේ කැබලි ගන්න කීයද මේ අපිට ගන්න වෙන්නේ 8ක් කියලා. හරි. එහෙනම් අපි යන් ඊළඟ ගානට. පස්වෙනි ගාන. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම වැඩි කිරීමයි. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් වැඩි කරලා දීලා අපිට කියනවා මෙයාව දර්ශක ආකාරයෙන් ලියන්න. හරිම ලේසියිනේ. අපි දන්නවා දර්ශක ආකාරයෙන් ලියන්න. මේ බලන්න මේ එකම සංඛ්‍යාව දෙපාරක් වැඩි වෙනවා නම් මේ 1යි 2යි. එහෙනම් ඒ සංඛ්‍යාවේ දෙවෙනි බලය. ගුණ කිරීම මේ සංඛ්‍යාව ලියන දෙපාර වැඩි කරන්නේ. එහෙනම් ඒ වල දෙවෙනි බලය. දැන් ජීවිතේට මේ දෙන්න එකපාරක් වැඩි කරන්න පුළුවන්ද? බෑ. මේ දෙන්න වැඩි වෙන්නේ මේ දෙන්න වෙනස් සංඛ්‍යා දෙකක්. දර්ශක පාඩමෙන් මේව ලස්සනට කියලා දුන්නා. මෙයා චූටි ගානක්. හදාගන්න. මේ දාගන්න ඉක්මනට. හොඳ ළමයි වගේ. හරි. එහෙනම් අපි 6 වෙනි ගානට. හරි ළමයි. අපි ඉන්නේ දැන් 6 වෙනි ගානේ. අපි නම් 6 වෙනි ගාන පටන් ගමු. මේ වань 6 වෙනි ගාන. අපිට 6 වෙනි ගානේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම මේ 6 වෙනි ගාන 5 වතාවක් 4 3 ධන 1. කොහොමද තියෙන්නේ? ඔයා මතක තියාගන්න මුලින්ම කරන්නේ වරහන් සුදු කරන එක. ඒතර 7න් 3ක් අඩු කරාම 4යි. එතන ධන 1 වෙනවා. ඉතින් වරහන් සුදු කරන්න කිව්වේ මේ බලන්න. එළියේ ඉන්න සංඛ්‍යාවක් ඇතුළේ ඉන්න සංඛ්‍යාවක්. මං කිව්වා වරහණක් සුදු කරනවා කියන්නේ මේ වරහන් ඉන්නේ එළියේ සංඛ්‍යාවෙන් ඇතුළේ සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ. එතකොට 5 ගුණ කරනවා 4ෙන් උත්තරේ 20යි. 20 එකතු කරන එකක් උත්තරේ 21යි. එහෙනම් 6 වෙනි ගානේ උත්තරේ 21ක් කියලා එනවා. නේද? ආයෙම අත බලමු. ඕන් නාගන්
හරි. 5යි ධන 1 සමාන 31 කියන මේ සමීකරණය විසඳන්න ඕන. සමීකරණ විසඳන්න මෙහෙමයි ළමයි ඈ. මෙහෙමයි. හරි සරල දෙයක් තියෙන්නේ. ඔයා කරන්න ඕනේ මුලින්ම ಗುಣ කිරීම නෙමෙයි අයින් කරන්නේ. අන්න ඒක මතක තියාගන්න. මුලින්ම අයින් කරන්නේ ಗುಣ කිරීම නෙමෙයි එකතු කිරීම හා අඩු කිරීම ඉන්නවා නම් එයාව අයින් කරන්න ඕනේ. ඒතකොට අනිවාර්යයෙන් මේ සමීකරණය විසඳනවා කියන්නේ මේ නොදන්නා පදේ එක පැත්තකට අනිවින්න ඕනේ. එයා විතරයි ඉන්නේ. ඉලක්කම් ඉන්න බෑ. අපි දැන් මුලින්ම නැති කරන්නේ එකතු කිරීම අඩු කිරීමනේ. මේ ගුණ කිරීම අයින් කරන්න යන්නේ 5 ඉස දෙදින් 5 වැඩි කිරීම 5 ගුණ කිරීම x. එහෙනම් ධන එක නැති කරන්න මුලින්ම ඍණ එක කියනවා. මේ පැත්තට ගියන්නේ ඍණ එක. ධන එකට ඍණ එක කැපෙනවා 5යි x සමානයි 31කින් 30 දක්වම 30යි. දෙපැත්තම බෙදනවා 5න්. 5ට 5 කැපෙනවා x සමානයි 6යි කියලා එනවා. 30 5න් බෙදුවම උත්තරේ කියලා 6යි. ඔන්න ඔහොම තමයි ඔය ගණන් දෙක හැදුවේ. ඉක්මනට දාගන්න. දෙකින් දාගන්න. දාගන්න. හරි අපි 8 වෙනි ගානට යමු. මම 8 වෙනි ගාන රූපයක් දීලා තියෙනවා. හරි 8 වෙනි ගානේ අපිට ප්‍රශ්න රෝමිලිකම් ප්‍රශ්න දෙකක් අහලා තිනවා. රෝමිලකම් 1 පාද අණුව කුමන වර්ගයට අයත් වේද? බලන්න පාද අණුව මේ මෙයා ත්‍රිකෝණයන්නේ. පාද දෙකක් සමාන වෙලා නම් අපි මේ ත්‍රිකෝණයට කියන්නේ සමදිවිපාද ත්‍රිකෝණයක්. සමදිවිපාද ත්‍රිකෝණයක්. රෝමිලකම් 2 කෝණ අණුව කුමන වර්ගයට අයත්ද? ආබාන මේ ත්‍රිකෝණයේ කෝණය ගත්තොත් එහෙම ඒක මොන කෝණයක්ද තියෙන්නේ? මහා කෝණයක්. දැන් මහා කෝණයක් නම් මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක්. එහෙමයි. ඔයගොල්ලෝ මේව දන්නවා පොඩි දේවල්. එහෙම වැඩි විස්තර කරන්න යන්න එපා. අපි ඊළඟට ගන්නට යනවා 9 වෙනි ගානට. මේ සමබාහු ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණයක්. දැන් 9 වෙනි ගාන. 9 වෙනි ගාන කියන්නේ භාග දෙකක් අන්න නියමයි සුපිරි ගාන. ඔය භාග තමයි ලොකුවටම අහන්නේ. මේ බලන්න 9 වෙනි ගාන කියනවා දෙක බෙදීම 5 ධන එක බෙදීම 10 නේද? එතකොට 5 කියන එක්කෙනා ගත්තොත් 10 කියන එක්කෙනා ගත්තොත් කියන්නේ මතක තියාගන්න භාග දෙකක් එකතු කරන්නයි අඩු කරන්නයි නම් අනිවාර්යෙන් හරයන් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ හරයේ කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරය වෙන්නේ. මෙතන හරයේ ඉන්න සංඛ්‍යා දෙක 5යි 10යිනේ. කුඩා පොදු ගුණාකාරය හොයන්න ලේසිම එක්කෙනා. ලොකු එක්කෙනා ගන්න. ලොකු එක්කෙනා අරගෙන බලන්න ඒ සංඛ්‍යා දෙකෙන් බෙදෙනවද කියලා. ලොකු එක්කෙනා ගත්තොත් 10 10න් බෙදෙනවා. 10 5නුත් බෙදෙනවා. අම්මා මෙතන මරු. මෙතන සුපිරියට 10න් බෙදෙනවා දෙකම. එහෙනම් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 10. දැන් පොදු හරය වෙන්නේ කීයද? 10. දැන් මෙතන පොදු හරය 10 වෙලානේ. එහෙනම් එයා 10 කරන්නේ නැහැ. 5 කියන එක නා 10 කරන්නේ දෙකකින් වැඩි කරනවා. එහෙනම් මෙයා වැඩි කරන්නේ දෙකකින්. දෙවරක් දෙක 4යි, දෙවරක් 5 10යි. දාන්න. 1යට 10යි. හරය සමානයි. එහෙනම් පොදු හරයට ලියා ගන්නවා 10 4 ධන 1 කියලා. දැන් අවසාන උත්තරේ එනවා 5යට 10යි කියලා. මම මෙහෙම දිගට යන්නේ ඕක පල්ලෙහා ලියන්නේ නැහැ. 5යි 10යි කියන්නේ තව සරල වෙනවානේ. 5ට 5 1යි, 10ට 5 2යි. එහෙනම් අවසාන උත්තරේ භාගයක් කියලා එනවා. මේවා ලේසි වෙන්න අපි මේවා කරා පන්ති වල. හරි ලේසි දාගන්න. බෑගප් පේපර් වල මේ ගණන් තියෙනවා කියන අනිවාර්යෙන් විභාග ගණන් එනවා. මේ වගේ ගණන් අනිවාර්යෙන් එනවා විභාගයට. හරි 10 වෙනි ගානට බලමු. සවදි බහුවාර්ෂික ලක්ෂණ දෙකක්. අපෝ හරි ලේසි. සවදි කියන්නේ පාද දීන් අතර සමානයි, කෝණ සමානයි. ඒ වගේමයි. දැන් අපි ලක්ෂණ දෙකක් ලියමු. පළවෙනි ලක්ෂණය 10. ලියන්න සියලුම පාද
සියලුම පාද දිගින් සමාන වේ. සියලුම පාද දිගින් සමාන වේ. හරි. සියලුම කෝණ සමාන වේ. සියලුම කෝණ සමාන වේ. ඔයාලට දෙකයිනේ අහන්නේ. ඔය දෙක ලියන්න. ඉක්මනට දාලා. හරි අපි යන්නේ ඊළඟ ගානට. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න පළවෙනි කොටසේ ගණන් 10 ඉවරයි දැන්. දැන් අපිට තියෙන දෙවෙනි කොටසේ ගණන් දෙක. හරියම ලේසි. පළවෙනි එකේ තියෙන භාග මතක් කිරීමක්, දෙවෙනි එකේ තියෙන්නේ සදි සංඛ්‍යාව මතක් කිරීමක්. සදි සංඛ්‍යාවේ වීර්ය භාගය. වීර්ය ප්‍රකාශනය. හරි බලමු. එන්න. ඔන්න 10 වෙනි එක බලන්න. ඔන්න එක ඒ කොටසේ රෝමි ලක්කම් 1 පහ බෙදීම 7 අඩු කිරීම 4 බෙදීම 7. හරිම ලේසි. අඩු කරන්න පට්ට ලේසි මේ වැඩේ. මේවන්නේ හරය සමානයිනේ. හරය සමානයි නම් පොදු හරයට දානවා 7 කියලා. 5න් අඩු කරනවා 4ක්. උත්තරේ 1 බෙදීම 7. ඉවරයි වැඩේ. මේව ලේසි නේ. හරිම ලේසි. හරය සමාන වෙලා කියන අඩු කරලා දාන්න විතරයි තියෙන්නේ. ඔන්න අඩු කරලා දැම්මා. රෝමි ලක්කම් 2 දෙක බෙදීම 3 ධන 1 බෙදීම 4. දැන් මෙතනදී බලන්න හරය සමාන නැහැ. හරය සමාන නැත්නම් එකතු කරන්න අඩු කරන්න අපි පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරය ගන්නේ හරේ ඉන්න සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් 3 4 කුඩා පොදු සංඛ්‍යා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. 3 4 කුඩා පොදු ගුණාකාරය හොයන්නේ මෙහෙමයි. ලොකු සංඛ්‍යාව ගන්න. එයා 4න් බෙදෙනවද බලන්න. බෙදෙනවා. එයා 3න් බෙදෙනවද බලන්න. 3න් බෙදෙන්නේ නැහැ. 3න් බෙදෙන්නේ නැත්නම් ඊ ලොකු සංඛ්‍යාවේ ඊළඟ ගුණාකාරය 8. 8 4න් බෙදෙනවා 8 3න් බෙදෙන්නේ නැහැ. එහෙනම් එයාගේ ඊළඟ ගුණාකාරය 12. 12 4නුත් බෙදෙනවා 3නුත් බෙදෙනවා. එහෙනම් මෙයාගේ පොදු හරය වෙන්නේ 12. කීයද? 12. එහෙනම් අනිවාර්යයෙන්ම මම 12 හදන්න ඕනේ. දැන් 3 වැඩි කරනවා 4න් මෙයා වැඩි කරන්නේ 4න්. 4 වැඩි කරන්නේ 3න් මෙයා වැඩි කරන්නේ 3න්. 4 2 8යි මෙතන 12යි. ධන 3 8 12යි. පොදු හරය 12යි. 8ට 3ක් එකතු කරන්න කියලා කියන්නේ 8 3ක් එකතු කරාම උත්තරේ කියලා. අවසාන උත්තරේ 11 බෙදීම 12 කියලා එනවා. මතක තියන්න සමාන ලකුණු දාන්න. ඒක හොඳ පුරුදු. මේ මෙතනත් සමාන ලකුණු දාන්න. අයිපඩ දාගන්න. මේ මේව කටු වැඩ. මේ ගාන හදන විදිහ මේ තියෙන කටු වැඩ. මම ඔයගොල්ලන් දාගන්න කටු වැඩ විදිහ මෙන්න දාගන්න. අර හදන තැනම දාගන්න එපා කැතයිනේ. හරි මේකේ රෝමි ලක්කම් 3 එන්න රෝමි ලක්කම් 3ට මිශ්‍ර සංඛ්‍යා දෙකක් අඩු කරන්නයි තියෙන්නේ බලන්න මිශ්‍ර සංඛ්‍යා අඩු කිරීම හොඳයි ඒක මතක් වෙන්නේ හොඳයි ඒ කොටසේ රෝමි ලක්කම් 3 මේ බලන්න 4 3 බෙදීම 5 අඩු කිරීම 1ට 1 බෙදීම 5 එහෙම තියෙන්නේ ඔයා මුලින්ම කරන්න මතක තියාගන්න ඕනේ මිශ්‍ර සංඛ්‍යා තියෙන අපි ගණන් හදන්නේ නැහැ මිශ්‍ර සංඛ්‍යා තියෙන ගණන් හදන්නේ අපි කරන්නේ මොකක්ද? මෙයා විෂම භාගයක් කරනවා. 5 5 4 20යි 20න් 23ක් එකතුනහම උත්තරේ 23යි. තින 5 1 5යි 5 1යි 6යි. ඔයා මොකද කරන්නේ? පොදු හරයක් ඇතුලේ 5 දානවා 23න් අඩු කරනවා 6ක්. 23න් 6ක් අඩු කරනවා උත්තරේ 17 බෙදීම 5. මේ හරියම ලේසි 17 කියන්නේ විෂම භාගයක්. ඒ අවසාන උත්තරේ තියන්නේ මොන සංඛ්‍යාවකින්ද? විෂම සංඛ්‍යාවකින්. 14 5වත් 3යි ඉතිරි 2යි. 5 3 5 2 17 අංක ගන්න ලස්සනට ආයි හැදෙනවා. මේ ගාන හදන්නේ මේ විදිහට සමාන හුරු දාන්න අනිවාර්යෙන් ඒව මුලින්ම දාලා යන්න. එහෙනම් මේකත් දාන්න ඉක්මනට. තව ක්‍රමයක් තියෙනවා මේක ඕනනම් හද නෑ. තව දීසි ක්‍රමයක් තියෙනවා. විෂභාග කරන්න නැතුව මිශ්‍ර සංඛ්‍යා දෙකම එකපාර අඩු කරන්න පුළුවන්. මොකද මේ පූර්ණ සංඛ්‍යාව මේ පූර්ණ සංඛ්‍යාව අඩු කරාම උත්තරේ 3යි. 5න් 3 කියන එක කෙනා අඩු කරනවා 5න් 1. උත්තරේ 5න් 2යි. එහෙම දාන්නත් පුළුවන් ඈ. අවුලක් නැහැ. මම නම් කැමති මේ ක්‍රමයට. ඕන මේ ක්‍රමයෙන් දාගන්න. හරි. අපි යම් මේක B කොටසද? මේ බලන්න B කොටස. B කොටසේ තියෙන්නේ දශම සංඛ්‍යා ගුණ කරන්න මේ බලන්න.
හරි ලේසියි. මගේ දෙක වුණ ගන්න ටක් ගන්න. ඉවරයි. මේ බලන ගණන් දෙක මේ ඕගොල්ලෝ මේක නම් දන්නව ඈ දශම සංඛ්‍යාවත් 10න් 100න් 1000න් 10න් 100න් 1000න් ගුණ කරනවා වෙනුවට කරන්නේ හරිම සරල දෙයක්. ඒ දශම දිත්ත තියෙන තැන ඉඳන් මෙයාගේ බිංදු ගානට ගුණ කරද්දී දකුණු අතට පැත්තට පයින්න ඕනේ. දශම ස්ථාන පයින්න ඕනේ. මේවා 1000න් නම් ගුණ කරන්නේ දශම ස්ථාන කීයක් පයින්නවද? 3ක් පයින්නවා. එතකොට මට කියන්න ඕන පයින්නවා පැනලා 1යි 2යි 3යි කියන්නේ අවසාන උත්තරේ එන්නේ 45යි 31යි. මේ වන්න තව එකක් වැඩිපුර පයින්නවා කියන්නේ බිංදුවක් දාන්න ඕන. ඒතර අවසාන උත්තරේ එනවා 45310යි. 10න් 100න් 10න් ගුණ කරද්දී දශම ස්ථාන දශම ස්ථ පයින්නවා දකුණු අත පැත්තට. එයාගේ මොනවා ගන්නටද? බිංදු ගන්නට. ඉතින් මෙතන හිටපු එක්කෙනා බිංදු 3ක් කියන්නේ ස්ථාන 3ක් 1යි 2යි 3යි දැන් ඉන්නේ දශම ස්ථාන මෙතන. අපි ඕන පුරුෂ සංඛ්‍යාව මෙතන කොනේ ඉන්න එක්කෙනා ලියන්නේ නැහැ. ඒක අවසාන උත්තරේ ඕක කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟ ගන්න බලමු 7.51. මම මෙයාව සුළු කරන දේශකමක් කියන්නම්. 7.51 නේ ඉන්නේ. දශම ස්ථාන කීයක් තියෙනවද? 1යි 2යි. දශම ස්ථාන කීයක් තියෙනද? 2යි. මේ දෙක උත්තරේට දාන්න. මේ දශම ස්ථාන දෙක උත්තරේ දාන්න තියන් දැන් ඉන්නේ කීයද? එයා වයින් කරාම 751. එයා වැඩි කරන්නේ 9න්. අපි 9 චක්‍රය දන්නවා. 9 වරක් 1 9යි. 9 වරක් 5 45 5 දානවා 4ක් ඉතුරුයි. 9 වරක් 7 63යි 63යි 4යි 67යි. මේනවන උත්තරය 6759 කියලා එනවනේ. ඒකට දශම ස්ථාන දෙකක් දැම්මාම 1යි 2යි. අවසාන උත්තරේ 67.59 කියලා එනවා. ඒ වුණාද? ඔන්න ඔහොම තමයි 1යි 2යි රෝමිලකන් දෙකට උත්තරේ එන්නේ. ඒතර A කොටසත් ඉවරයි එකේ B කොටසත් ඉවරයි. දෙක කොටසේ පළවෙනි ගාන ඉවරයි. දාගන්න ඉක්මන මේ. හරි. අපි යන් එහෙනම් ඊළඟ ගානට අපේ අන්තිම ගාන දෙකෝස අන්තිම ගාන දෙවෙනි ගාන. ඒකෙත් A කොටසකුයි B කොටසකුයි C කොටසකුයි කියලා තියෙනවා. බලන්න. A කොටසයි B කොටසයි හරියම ලේසි මේවා. A කොටසේ තියෙන්නේ සදිස් සංඛ්‍යා. මේවා අපි ඔක සුළු කරන විදිහ ඉගෙන ගත්තා. දෙක කොටසේ A කොටසේ රෝම ඉලක්කම් 1. මොකක්ද තියෙන්නේ? ධන 5 ඍණ 3. එකතු කිරීම ඍණ 3. ධන 5 එකතු කිරීම ඍණ 3. එහෙමනේ තියෙන්නේ. මේ බලන්න එකතු කරන් තියෙන එක්කෙනාගේ ලකුණු අසමානයි නේද? ලකුණු අසමාන අවසානයේ උත්තරේ එක්කෙනාගේ ඉන්නේ ලොකු එක්කෙනාගේ ලකුණ. ලොකු එක්කෙනා මොකද? එයා ධන 5 තමයි දාන්න ඕනේ. ඉතින් 5න් 3ක් අඩු කරලා අවසාන උත්තරේ දාන්න ඕනේ 2යි කියලා. මම දන්නවා එක වාර කිව්වම තේරුන්නේ නැහැ මේ බලන්න. මේ දෙන්නගේ ලකුණු වෙනස් නම් ලොකු එක්කෙනාගේ ලකුණු දානවා ලොකු එකකින් පොඩි එක අඩු කරනවා 5න් 3ක් අඩු කරාම උත්තරේ 2යි. ඒතර උත්තරේ අවසාන උත්තරෙන් දාන 2යි කියලා. තේරුණාද? අවයවගේ මානය මේක මොම ඉලක්කම් 2. තියෙන්නේ අපිට ඍණ 4 ධන ඍණ 2 කියලා නේද? ඉතින් බලන්න ලකුණු සමානයි. මෙයාගේ ලකුණු සමාන වෙලා. ලකුණු සමාන නම් කරන්නේ පොදු ලකුණ දැම්මා 4යි 2යි එකතු කරා. උත්තරේ කීයද? 6යි. ඍණ 6යි. ඒවන් ලකුණු අසමාන නම් ලොකු එක්කෙනා ලකුණු දානවා ලොකු එකකින් පොඩි එක අඩු කරනවා. ලකුණු සමාන නම් පොදු ලකුණ දැම්මා ඒ සංඛ්‍යා දෙක එකතු කරා. පැහැදිලිද වැඩි? ඕක හොඳට පැහැදිලිස් ගන්න ඕන. දාගන්න ඉක්මනට.
හරි. එහෙනම් බලමු ඊළඟ ගාන. මේක රෝමිලක 1 ඉවරයි. රෝමිලකන් ඒ කියන්නේ A කොටසම ඉවරයි. රෝමිලක 1 2 ඉවරයි. එහෙනම් දැන් යන්න තියෙන අපිට B කොටසට. B කොටසේ රෝමිලක 1 2 කියලා ගණන් දෙකක් තියෙනවා. B කොටසේ රෝමිලකන් 1 රෝමිලකන් 2. 36 ප්‍රථම සාධක ලියා දක්වන්න හරි ලේසි. 36 ගත්තා ප්‍රථම සාධකෙන් බෙදුවා. මුලින්ම දෙකෙන් බෙදෙනවා. 1යි 18යි කියලා එනවා. ආයෙ දෙකෙන් බෙදෙනවා. 9යි කියලා එනවා. ඊට පස්සේ බෙදෙන්නේ 3ෙන්. මෙහා 3ෙන් බෙදෙනවා 1යි. නේද? එහෙම එන්නේ 36 දෙකෙන් බෙදුවාම 18යි 18 දෙකෙන් බෙදුවාම 9යි 9 දෙකෙන් බෙදෙන්නේ 3ෙන් බෙදෙනවා 3යි 3 3ෙන් බෙදුවාම 1යි. එහෙනම් 36 ප්‍රථම සාධක ගුණිතය වෙන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. ඔන්න අවසාන උත්තර. පැහැදිලිද? ඒක හරි. ඔන්න හරි. 2. A සමානයි 2. B සමානයි 2යි නම් බීජ ප්‍රකාශනයක් දෙලා තියෙනවා 4යි A වර්ග B ගේ සුළු කරන්නලු. ඉතින් මෙහෙමයි කරන්නේ. මුලින්ම මෙහෙම මේ දෙන ගුණ කිරීම විදිහට දාගන්න. මේ ළඟින් ලියනවා කියන ගුණ කිරීම A වල වර්ග ගුණ කිරීම B. A වෙනුවට දාන්නේ කීයද? 2. ඒ කියන්නේ A වර්ග නම් දෙකෙත් මොකක්ද? වර්ග. B කියන්නේ 2යි. දන්නවා දෙකේ වර්ගය කියන්නේ 2 වැඩි කිරීම 2 මේ. දර්ශක වල කියලා දුන්නා මේකේ තියෙන එක්කෙනා තමයි මේ දෙන්න වැඩි කරන ගාන. දෙවරක් 2. එහෙනම් 4 වැඩි කිරීම දෙවරක් 2 4යි මෙහා 2යි. ඉතින් දන්නවා 4 4 16යි 16 2 අවසාන උත්තරේ 32යි. දැන් අපිට අගයක් ගන්න පුළුවන් මේ ප්‍රකාශය සුළු කරාම උත්තරේ 32යි කියලා. ඉක්මනට දාගන්න වේගෙන් දාගන්න. හරි. අපි යන් C කොටසට. අවසානම කොටස. මේවා මෙන්න බලන්න C කොටස. C කොටසේ කියන්නේ කොළඹ බස් නැවතුමෙන් මිනිත්තු 30කට වරක් A නගරයටද මිනිත්තු 40කට වරක් B නගරයටද බස් රථ පිටත් වේ. පෙරවරු 9ට මෙම නගර දෙකටම එකවර බස් රථ පිටත් වූයේ නම් නැවත එකවර නගර දෙකටම බස් රථ පිටත් වුණේ කීයටද? හරිම ලේසි. මුලින්ම කරන්නේ අපි මේක තීරුම් ගන්නවා. ඊට පස්සේ තමයි ගාන හදන්නේ. ගාන කියන එක කොළඹ බස් නැවතුමෙන් මිනිත්තු 30කට වරක් තමයි A නගරයට යන්නේ. මිනිත්තු 40කට වරක් තමයි B නගරයට යන්නේ. ඒ කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් 30කුයි 40කුයි නේද? නිකන් මෙහෙම හිතන්න. මෙහෙම හිතනවා වැඩි තේරෙනවා. E නගරේ B නගරේ මිනිත්තු 30යි. මිනිත්තු 40යි. නේද? මෙහෙම තියෙන්නේ. මිනිත්තු 40 නේ? මෙයා 30 දී පිටත් වුණා නම් මෙයා යන්නේ 40 දී. කියන්නේ කොළඹ නගරයෙන් එකම වෙලාවෙ ඉඳන් 30ට පස්සේ ආයෙ 40 යන්නේ. මේ දින මෙහෙම 30ක්දී එකම වෙලාවනේ මිනිත්තු ගාන නෙමෙයි. එකම වෙලාව කීයද යනවද? හරියටම 9ට යනවා. මේ දින මෙහෙම තමයි පිටත් වෙන්නේ බස් රථයක්. මෙහෙම පිටත් වෙද්දී වෙලාවෙන් ගත්තොත් වෙලාව හරියටම 9යි. පෙරවරු 9ට බස් රථ දෙකක් එකම වෙලාවෙදී මේ දෙන්නගෙන් පිටත් වෙනවලු. පෙරවරු 9ට. හරියට 9ට. අපෙන් අහන එහෙම ගියා නම් ආය යන්නේ කී ඊළඟ අපෙන් අහන්නේ වෙලාව. ඊළඟට මේ එකම වෙලාවෙදී මේ නගර දෙකෙන් බස් රථ යන්නේ කීයටද කියලා අහනවා. ඒක ඔයාගෙන මෙහෙමයි. දැන් අපිට කාලය දීලා වෙලාව දීලා තියෙනවනේ. අපිට මෙතනදී කාලයක් දීලා තියෙනවා. හරිම ලේසි. 30 40 ගත්තාම 30 40ටම පොදු වෙන එක කුඩාම පොදු ගුණාකාරය. 30 40 කුඩාම පොදු ගුණාකාරය තමයි ආයේ සමාන වෙන එකම වෙලාව වෙන්නේ. එහෙනම් ඔයා කරන්නේ මුලින්ම 30 40 අරගෙන එයාගේ කුඩා පොදු ගුණාකාරය හොයනවා. හරිම ලේසියිනේ. 30 40 ගත්තාම 30 මුලින්ම දෙකෙන් බෙදුවාම උත්තරේ එන්නේ 15 20. ආයෙ දෙකෙන් බෙදුවාම කීයද එන්නේ? 15 10යි. ආයෙ දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද එන්නේ? 15 5. ආයෙ බෙදුවා 3ෙන්.
එතකොට එන්නේ 5 5 ආයෙ දෙනවා 5 ඉවරයි. එතකොට මට කියන්නේ මෙයා කුඩා පුදුමාකාරයේ ඉන්නේ කුපගු එනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම 5. ගුණ කර බලමු. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 ඒවා 5 කියද? 120යි. අන්න මේවා මිනිත්තු 30යි 40යිට ගියාට පස්සේ ආයෙ මිනිත්තු 120කින් තමයි. දැන් මිනිත්තු කීයකින්ද? 120කින් තමයි හරියටම බස් නැවතුම් දෙකින්ම මේ නගර මේ නගරවලටම හරියටම බස් නැවතුම් බස් දෙකක් ඉන්නේ. තේරුණාද? එහෙනම් ඔයා දැනගන්න ඕනේ දැන් පෙරවරු 9යිනේ. එහෙනම් හරියටම මිනිත්තු 120කින් තමයි ආයෙ හරියටම යන්නේ. එහෙනම් නගර දෙකටම ආයි බස් එන්නේ. වෙලාව ගත්තොත් කාලය සමානයි. කාලෙන්නේ කොහොමද? මිනිත්තු 120ක් කියන්නේ පැය වලින් කියන්නේ. මේක එකපාර කියන්නේ. 9යි නම් පැය වලින් ගත්තොත් පැය කීයක් තව එකතු වෙන්න ඕන? 2ක්. 120 කියන්නේ පැය 120ක් කියන්නේ පැය එකක් කියන්නේ මිනිත්තු 60යිනේ. එහෙනම් 120ට 60 ඒවා 2යි. ඒ කියන්නේ පැය 2යි. දැන් පැය 2ක් තුනම උත්තරේ එනවා පෙරවරු කීය කියලාද? 11 කියලා. අවසාන උත්තරේ පෙරවරු 11යි. හරියම ලේසියි අනේ මේ ගන්න. ඔයා මෙහෙම කරන්න. මං එකපාර ගිහුවට මේ වැඩේ තේරෙන්නේ නැහැ. අහන්නකො තාම පළවෙනි බැලප් පේපර් එන්නේ. එකපාර බැක් පේපරයක් කරා කියලා ලකුණු එහෙම බෑනේ. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය. පේපර් දෙක තුන යනකොට මේ වගේ ගානක් ආවම දැන් ඔයා දන්නවා ගන්න. ඔයාම බලන්න මේක try කරලා. එහෙනම් මට අද උගන්වන්න තියෙන්නේ මෙච්චරයි. එහෙනම් ඕගොල්ලෝ මේක දාගන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. හැමෝටම ආයුබෝවන්.